ඉතින් ඔන්න අද අපි ඉරිදා දවසේ වටයක් දාන්න යන්නේ. Wadah siri. Ivo එක අඩෝ වාහන ටික ඇවිල්ලා තියෙන්නේ නේ. විඩියෝ අල්ලන්න බලන්න ලස්සනට නිකන්. ඉතින් ඕගොල්ලෝ බලනවා ඇති අපි මේ අද කොහෙද යන්නේ කියලා. ඉතින් අපි යන්නේ කෑගල්ල පැත්තට. බලමු ගිහිල්ලා මොකද තත්ත්වය කියලා. ඈත තියෙන වාහන ටික පේන්නෙත් නෑ බා. සෙට් එකේ අපි තමයි අන්තිමටම ආපු සෙට් එක. ඉතින් අපි එනකම් බලන් ඉන්න බැරි නිසා කොල්ලෝ සෙට් එක පොඩ්ඩක් වැඩ පාරක් දාන්න පටන් අරන් තිබ්බා. ආහන ටික තියෙනවා පේනවා. Z4 එකක් තියෙනවා. මස්ටෑන් අලුත් එකක් පේනවා. මේ වාහන ගැන මොනවද හිතන්නේ 318 ගැන වීඩි? පාරනේ. හායි. Good morning. මේ ඉඳන් එනවා. ගෙදර ඉඳන් මග කිව්වේ. යසිත් පොළු තියනවා කියන්නේ? ජපන්නු ටික ඉස්සරහා ඉන්නේ. ජපන්නු ටික ඉස්සරහා මොකද්ද මේ ඉවෝ එක? 86 එකක් තියෙනවා. ඉවෝ එක කන්වර්ටබල් RX 8 එකක්. ආස වාහන GT86 එකක්. ඉදිරියෙන්ම මස්ටෑන් එකක්. පටන් අරන්ද බන් තියෙන වැඩි? ඕ දෙයනවා. ඈ? මේ අපි රූප් එක අරගන්න තිබ්බා බං. වට්ටා සීරි ඉවෝ එක අඩෝ ඒක ටියුන් කරලා තියෙනවා. ඉවෝ එක සිරාට ECU පාරක් ගහලා තියෙන්නේ උනා. ඔඩ i8 එකෙත් සත් දෙනවනේ බං. මට අරගේ පොප්ස් එනවා. ඉවෝ එක නම් සුපිරියා. තෝ ඒක ඕල් වීල් නේ මං ඉතින් උඩ දාගෙන යනවා ඊඩි. ඒක ඇති 350ක්වත් මං ඉතින්. ඔව් හදලා ඇත්තේ බං. ඉවෝ සෙවන්ද මොකද්ද දන්නේ නැහැ නේද? ඉස්සරහෙන් තමයි කියන්න ඕන. ඔව් බං. හොයාගන්න බෑ පිටිපස්සෙන්. අරක මචං කන්වර්ටබල් එකක් පරණ එකක් හැබැයි නේ. මේ දකුණු පැත්තේ අලුත් එක. මේ 3 සීරීස් එක මේ පොප්ස් යන ඉතින් බලන්න. අරකේද? යන්නේ. අර BM එකේ බං KT කිසල් තාරක. ඒකද යන්නේ. කිසල් තාර අඩෝ අර BM එකේ මේ i8 එකේ නම්බරේ බ්‍රේක් පාර ගහන්න බලයන් ඵලයන් යසින් ඔව්, ඔව්, ඔව්. පාර ගහයියා. මේ මොකද දකුණට දානවා. යාගෙනම ඵලයන්. නියමයි මේ සතිය ජාලි කැළඹෙනවනේ. ජාලි කැළඹෙනවා. සයින් කරපන්. දැසිත් මොනවද කියන්නේ? නපොත් නෑ බං. සතුරු දවසක් අද මං හිතන්නේ බා වීඩි. කාලෙට පස්සේ දැසිත් අද ප්‍රීතිමත් දවසක්. කාලෙට පස්සේ උදේ පාන්දර නැගිට්ටා බං. ඉස්කෝලේ යනවා වගේ. කමක් නැහැ ඉතින්. කමක් නැහැ වහුලක් නැහැ. අරගොල්ලෝ දැන් අපේ කැමරා කාචේ නතු කරගන්නේ. අම්මර ලොරි යනවා යකෝ. යසිත් සමා වෙන්න. මේ පොඩි කොල්ලා දැන් හීනයක් දකින්න අනාගතයේදී මාත් මේ ඔව්. ඔබ ගහනවා බං අරේ. අම්බෝ ඊ මොකද්ද බයි Z4 එක බං ඒක කරන්නේ? ඉසෙට් පොය ගෙත්තිනවා. මේක ලස්සනයි බං. ස්පොයිල් එක ලස්සනයි. CCD 7117. නියමයි.
උඹ මොකද්ද ගන්න මේ එක 2x ද 3.7 තමයි හොඳම ලෙන්ස් එක. ඒක හැබැයි ළඟ වැඩි. ක්වොලිටි ඒක ඉතින්. මාරු කර කර ගනි අවුලන්නේ මාරු කර කර ගනි. මිනුවන්ගොඩ බෝඩරේ ඉන්නේ මිනුවන්ගොඩ බෝඩරේ. මේ පාරවල වල හිමින් ගියත් කමන්නේ නැහැ නේ. මම සීට් බෙල්ට් එක දාන්නද බං? හරියට බංගුවක් ගත්තොත් මං එළියේ බං. මම ඉතින් සීට් බෙල්ට් එක දාන්න. සීට් බෙල්ට් එක දාන්න. නෑ නිකන් හිතපන් මේ ගැට්ටක් පොඩි මූදේ පොත් උඩ ගිහිල්ලා බිමට වැටේ. ගායිස් අපි අපේ වාහනේ ඉස්සරහටම දාගත්තා. මස්ටෑන් එක ගෙනවා ඊට පිටුපස්සේ. කොල්ල සෙට් එක දිගටම එලවගෙන ආපු නිසා පොඩි බ්‍රේක් එකක් ගත්තා පොඩ්ඩක් නවත්තලා. මොකද සාමාන්‍යයෙන් පැය එකමාරක් දෙයක් විතර අපි එලවගෙන මාව එක දිගට. ඉතින් අපි යද්දි තවත් ලස්සන තැනක් දැක්ක වාහන සෙට් එකම නවත්තන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් විතරක් නවත්තලා ගියා. මෙතන කට්ටිය ෆොටෝ පාරක් අනම්මනම් ගහන් තමයි නැවැත්තුවේ. කාර් ටික තියෙනවා ගායිස් කාර් ටික. ඉතින් මෙතනදී කමේෂ්ගේ මල්ලිගේ බර්ත්ඩේ එකත් අපි සෙලිබ්‍රේට් කරා. ඒකත් එතෙන්ට ගියාම තමයි අපි සෙට් කරගත්තේ. ගායිස් අපි දැන් ෆොටෝ සීන් එක ඉවරයි. දැන් අපි යන්නේ කොහෙද? යන්නේ රුවන්වැල්ලේ නේ. රුවන්වැල්ල මාත් පළවෙනි පාට යන්න ගිහලා බලමු. අතන තව සෙට් එකක් ඉතුරු වුණා. අන්න බල්ල සෙට් එක. අපි වැරදි යූටර්න් එකක් ගන්න ඕනේ. නවත්තනවලු. ඕ නවත්තන්න.
කව් පාර මැච්චි කරන් ඉන්නේ. ඕද හරවන්නේ ඔබ විතර රීල් බාක් එකේ රේන්ජ් එක පස්සට දාගන්න. දැන් නවත්තන්නේ GT86 එක වත්. හොඳයි ලස්සන සද්දයක් තියෙනවා. ඉතින් අපි රෝඩ් ට්‍රිප් එකේ යද්දි අපේ සෙට් එක මගදී පොඩ්ඩක් දෙකට බෙදුණා. මං හිතන්නේ පාරවල් දෙකකට දෙපැත්තකට හරවලා තියෙන වාහන සෙට් එක. ඉතින් අපි පොඩ්ඩක් නවත්තගෙන හිටියා. ඒ ඇස්සේ පට්ට වැස්සක් වැස්සේ ඉතින් අපි එළියට බැස්සොත් අනිවාර්යෙන් වහිනවම තමයි. අපේ සෙට් එක දෙකට කැඩුනා. එක සෙට් එකක් තාම පස්සේ එකට ගොන්න. හීල්ස් එකට ඇවිල්ලා තියෙන අපි පාක් කරගත්ත මෙතන තමයි ඉඩ තියෙන අපි ඉන්නේ කෑගල්ලේ. අරගොල්ලෝ එනකන් ඉන්න වෙනවා ඉතින්. ගායිස් අපි ගෙදර යන ගමන් කෝල් එක ගින්නේ උට අග්ගල කෝල් එක තියන්න ඕනෙත් දන්නේ උට ඕටෝ එකක්. වාහන දෙක තියෙනවා අපි ගෙදර යන ගමන්. ඒක පාරල එක ගැම්ම කොහමද ඒ? ෆෝන් පාරක් දාලා එකෙක් ගියා නම් හරි. දැක්කද අයියේ ඉන්න ඔක්කොම වීඩියෝ කරනවා මං හරි තියෙන්නේ. පැලිෂිප් එක දාලා ඉතින් ඔන්න ඔහම තමයි අපේ vlog එක අද ඉවර වෙන්නේ. ඉතින් අද ගියේ පුංචි road trip එකක්. ඉතින් තවත් අලුත් vlog එකක් එක්ක මම ඉක්මනට වෙන්න එහෙනම් අපි ගියා ආදරෙයි.